බොයිස් අදත් ඔයාලා එකතු වෙලා ඉන්න මේ ඩ්‍රයිවිං සිමිලේටර් ශ්‍රී ලංකා ගේම් ප්ලේ කරන ශානක ගේමින් එස්සේ යන YouTube channel එකත් එක්කයි. එහෙනම් අද අපි වෑන් එකේ සිරිපාදේ උඩ මළුව කරුණා කරන්න යන්නේ. අපි යන්නේ නම් අද වීඩියෝ එකට මේ මගුල ලෝඩ් වෙන කලින් නැති බෑ. අපි වෑන් එක සිලෙක්ට් කරමු. සබ්මිටෙන් රත්නපුර ශ්‍රීපාද යන මැප් එකට ටික් එක දාලා ප්ලේ කියන බටන් එක දෙමු. කටහඬ ඇඩ් ගන්න. වෙලාව මම උදේ නම් 9යි. ස්පොන්සර් නෑ. මාවල්ල ගන්න එපා. මේ මම නම් ඔයාලට ස්පොන්සර් නෑ. මාවල්ල ගන්න එපා හොඳේ. ඔය ගේම් වලට මිනිස්සුන්ට දාගෙන යන්න දාන්නේ. මේ මල කටුවක් නිතරම ඉන්නවා. ෆුල් ලෝඩ් කරලා තමයි යන්නේ නැත වෑන් එකේ. ඉතින් අපි උඩ මළුව කරුණා කරනවාද? වෑන් එකේ බෑ. වාගේ කීයද? වෑන් එකේ දිහා අපේ තුලියම් මේ මාරය තමයි යන්නේ. ගොඩක් රැවිලා තියෙනවා. अपडेट के टाइम में साउंड के आने के आए और ये बैठना मत अपडेट किया जाता है वेटिंग नहीं बिग बैग में आज मत अपडेट करके करना कैसे ये दिन के माइल में आए ये मैं ज्यादा बगे udah malu sama yang ada tapi ini kalau ulang lagi harus melihatnya yang buatannya wah ini dari mati itu boleh yang kontak yang lu ini udah kontak ini kali aku belum ada aku belum mati kemarin pilih teman-teman
වෙලා තමයි බෑන්ඩ්ගේ පළවෙනි පාට සිරිපා කියන්නේ මෙලමෙන් පස්සේ තමයි වැඩිපුරම පස්සේ අපදින්නේ වීඩියෝ එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න ලැජ්ජ නැති වීඩියෝ එකක් නිසා අපි උඩට ආගමකට පයින් තමයි යන්න වෙන්නේ තුරු ටික අපි පාක් කරලා ඔන්න බෙල් කන්ටාරයක් ගන්නවා ඩීසී එක පාක් කරගමු කකුල තියෙනවා මෙතන. එහෙනම් ගියන්. යන් උඩට. කන්ටාරයක් ගන්න කන පෙලෙන්න. කලින් කන්ටාරයක් ගෙවුනේ අලුත් අප්ඩේට් එකක් දැන් ආවේ. මම කලින් පාර ගියාට පස්සේ නම් බස් එකේ මෙහෙම කන්ටාරයක් ගෙවුනේ. යන් උඩ මළුවට. මෙතන තියෙන චෛත්‍ය යන් එක බලන්න. මේ චෛත්‍යයක් තියෙනවා. ෆොටෝක් ගාගමු. යන් උඩටම නගින්න ඕනේ අද වුණායි. මෙතන කඩේකුත් තියෙනවා. ගන්න දෙයක් ගන්න ඕන. ගන්න. යන්න උඩ මළුවට. තව චුට්ට දුරේ තියෙන්නේ. දුරේ කොඩි චුට්ට දුරක් නෙවෙයි. උඩට තුව තියෙනවා. මෙතන තියෙනවා විශ්‍රාම ශාලාවක් තියෙනවා. එළඹියන් උඩට මෙතන ගහකුත් වෙట్లా පාරට. ඉස්සරහක් තියෙනවා උඩ මදුරක්. ෆොටෝ ගාගමු. යන්න දෙනවා බට ගහලා තියෙන රතු පාරේ. තව ගොඩක් උඩට නගින්න තියෙනවා තන්නේ. ඔන්න අතන තියෙන්නේ උඩමළුව ටික දුරේ තියෙන්නේ. හරි. යන් උඩට නියමින් ගන්ටාරයක් ගන්නවා මලවදේ පායනවා. තියෙනවා අම්බලමක් වගේ එකක්. යන් උඩට අපි ටික දුරක් ගියාම උඩ මළුව තියෙනවා. උඩ මළුව වටේකුත් ගහලා බලමු. මොනවා කියන උඩ මළුවද කොහෙද අපිට පේන්නේ ඔය. අනේ එතන අම්බලමක් වගේ එකක් තියෙන. තව ගොඩක් උඩ යන්න දෙනවා. මේ ගසුත් පැයට පාරට වත් වෙලා
දෙයක් හරියට පැහැදිලි නැහැ. පියන් ඉස්සරහා තව තියෙනවා. තව උඩට නගින්න ඕනේ. කොහෙද වැටුනේ? මේ කොහෙද මේ? මුලින් ඉඳලා නගින්න ඕනේ යාළුවනේ. මොනව කරන්නද? මේ වීඩියෝ එකට තාම ලයික් කරේ නැත්නම් ලයික් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් වීඩියෝ බලන්න ලැජ්ජ නැතුව ඔයාලට. සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න ඕනේ. පිටත ගොඩක් දුර යන්න දෙනවා. ඉතින් අපි පොඩි ට්‍රික් එකක් පාවිච්චි කරමු. මෙන්න මේක මෙහෙම මේ අනේක මෙහෙම ලියාගෙන මෙතන තියෙන ඇයවම ඊට ඇයට ඊට පස්සේ ඒක එහෙමම යනවා. උඩ අපිට හරව යන්න විතරයි තියෙන්නේ. ඉස්සරහට යනවා ගම්. උඩ අපි ඉක්මනට යන්න පුළුවන්. උඩ යන්න තියෙන ගොඩක් අපි අර තයිච්චියකුත් ඉස්සෙල්ලා පහු කරා. ඒකවත් තාම හම්බුන්නේ නැහැ. දැන් විශ්‍රාම ශාලාව වන්න තියෙනවා. ඒ මේ මුලින් ඉඳලා නගින්නේ ඒකින්ද අපිට පොඩ්ඩක් පරක් යනවා. මෙන්න මෙතන බුදු මැදට තියෙනවා. අපිට තයිච්චිය පහු වෙලාද කොහෙද? පියන් උඩනේ. බට ගහපු හරියත් අපිට ඉක්මනට හම්බුනා දෙන්න. කලින් ගොඩක් වෙලා ගියා. දැන් අර ට්‍රික් එක පාවිච්චි කරපු හින්දා වේගෙන් යනවා. අපිව වේගය වැඩි කරගන්න පුළුවන් මේ ට්‍රික් එකෙන්. ඔයාලත් මේ ට්‍රික් එක පොඩ්ඩක් පාවිච්චි කරලා බලන්න. ඒක වේගෙ වැඩි ට්‍රික් එකක්. මන්ට අපිට යන්න පුළුවන්. ගන්ටාරයක් ගන්න කන පැලෙන්න පාවලා දෙන්න දෙන්න. මෙතන අපි හැරෙමු. හරි ටික දුරයි. මෙතන ගහ පාත්‍රා යන්න ඕනක් කමන්නේ. තාලුට දුර යන්න ඕනේ කියලා අපි හිතාගමු. තාලුට දුරයි කියලා හිතුවට තව ගොඩක් දුර යන්න තියෙනවා. මෙන්න මෙතනදී තමයි ඉස්සෙල්ලා කෙරෙන්නේ. ආයෙත් කිලෝ ගත්තම ඉවරයි. අන්න උඩ මළුව තමයි මෙතන තියෙන්නේ. මම අර හැව ට්‍රික් එක කොට නැති කරා. අපි උඩ මළුවට ආවා. ඉස්සෙල්ලත් මෙතන තමයි වෙල්ලනේ අපි කිලෝ වෙන තියෙන්නේ. ෆොටෝ ගමු. පියම් බලන්න වටේ. මෙතන තියෙන 12 පහන. ෆොටෝ ගමු. මෙතන උඩට යම් බලන්න. යන්න පුළුවන්ද දන්නේ. පියම් මෙතන යන්න ෆොටෝ ගමු. මේ කවුරු මෙතන. මෙතනින් පල්ලෙහාට යන්න පුළුවන්. දැන් 12 පහන තියෙනවා. ඉතින් ෆොටෝ ගමු. පොඩි මේ තියෙන්නේ. තියෙන ෆොටෝ ගමු. ෆොටෝ දෙකක් නවතුනා. මේ සිරිපා දුඩ මළුවේ තමයි ඉන්නේ. මෙන්න හරි වැසිකිලි පද්ධතිය තියෙනවා. සිකිලි පද්ධතිය වලට යන්නේ මොකටද? හරි ඔන්න අද අපි යන්නයි හදන්නේ. එහෙනම් කොල්ලෝ අපි ගියා. හොව් තාම කියන්නේ. එහෙනම් ඔන්න දැන්